හයි කොහොමද ඔයාලට මම අද වීඩියෝ එකක් අතරම මේ වගේ දාන්න හිතුවේ මගේ සැලොන් එකට එන ගොඩක් කස්ටමර්ස්ලා කියනවා ඒගොල්ලෝගේ මූණේ පිම්පල් එනවා ඒ වගේ දේවල් කියනවා. ඉතින් පිම්පල් තියෙන අය ගොඩක් එනවා. ඒත් එක්කම මට වීඩියෝ එකක් දාන්න හිතුන හේතුව පිම්පල් තියෙන මූණකට මේ දේවල් කරන්න එපා කියලා දාන්න මට වීඩියෝ එකක් හිතුණා. ගොඩක් ගෑනු ළමයි මම මේ කියන දේවල් කරනවා. ඉතින් ඒක හින්දා ඒ දේවල් කරන්න එපා. අපි බලමු අද මේ වීඩියෝ එකෙන් පිම්පල් තියෙන මූණකට මොනවද කරන්න හොඳ නැති කියලා. පළවෙනි එක තමයි අපි ෆේස් එක නිතරම ටච් කරනවානේ මේ වගේ. ඉතින් ඒ වගේ හැම වෙලේම මූණ අල්ලන්න එපා. එතකොට අපේ අත්වල අපි දැන් එක වැඩ කරද්දී අපේ අත්වල තියෙන එක බැක්ටීරියා. ඒ වගේ දේවල් දැන් තියෙනවනේ අත්වල අපි එතකොට ගොඩක් මෙහෙම මූණ අල්ලද්දී අපේ මූණේ පිම්පල් තියෙනවා නම් එතකොට ඒවට අපේ අර අත්වල තියෙන එක බැක්ටීරියා යන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම මූණ ටච් කරන එක නවත්තන්න. දෙවෙනි එක තමයි අපේ ගොඩක් ගෑනු ළමයි විතර නෙමෙයි පිරිමි ළමයි මේ දේවල් කරනවා. මූණේ එන පිම්පල් මෙහෙම කඩනවා. ගොඩක් මෙහෙම මිරිකලා ඒගොල්ලෝ කඩනවා. ඉතින් ඒ වගේ කඩන්න එපා. එහෙම කඩන එකෙන් ඕගොල්ලෝ මෙහෙම පිම්පල් එක කැඩුවට පස්සේ ඒක පිම්පල් එක නැති වෙනවනේ. නැති වුණාට පස්සේ එතන පිම්පල් එක තිබ්බ තැන කළු පාට ලපයක් වගේ එක හිටින්න පුළුවන්. එතකොට ඒ වගේ ඒවා ගොඩක් යවන්න අමාරුයි. ඒකෙන් හින්දා කවදාවත් පිම්පල් ඒ වගේ අතින් තද කරලා කඩන්න එපා. අනිවාර්යෙන් කඩපුවම එතන ලපයක් එනවා. එතකොට අපේ මූණම තමයි ඉතින් කැත වෙන්නේ. ඒකින් හින්දා ඒ වගේ දේවල් කරන්න එපා. තුන්වෙනි කාරණාව තමයි අපි මේකප් දාද්දී ඒ බ්‍රෂ් ක්ලීන් කරන්න නැතුව යූස් කරනවා නම් හැමදාම. එතකොට ඒ බ්‍රෂ් වල තියෙන චාරාව දූවිලි හැමදාම මේකප් දාලා ඒව හොදන්න නැතුව ඒකෙන්ම ආපහු අපි මේකප් දානවා නම් එතකොට ඒකේ තියෙන විස බීජ ඒ වගේ දේවලුත් අපේ පිම්පල් වලට ගිහිල්ලා එතකොට මූණ තව පිම්පල් වැඩි වෙන්න පුළුවන්. පිම්පල් නැති වුණත් මූණේ පිම්පල් එන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා ඒක නිසා ආයේ ඒ වගේ දේවල් කරන්න එපා. හතරවෙනි කාරණාව තමයි අපි ඕනට වඩා මූණට එක දේවල් යූස් කරනවානේ. එතකොට එහෙම යූස් කරද්දී හැම මූණටම මේ වගේ දේවල් කියන්නේ සෙට් වෙන්නේ නැහැ. එතකොටත් පිම්පල් එන්න බලනවා සහ තව තියෙනවා අපේ සමට ඒ දේවල් අල්ලන්න නැති වුණාම කියන්නේ අපේ මූණ එක්ක රතු වෙන්න පුළුවන්, දැවිල්ලක් වගේ එන්න පුළුවන්. ඒ වගේ සමහර ප්‍රොඩක්ට්ස් වලට අලුහන් වගේ එනවා මූණ වල. එතකොට පිම්පල් වැඩි වෙනවා, ඒ වගේ දේවල් වෙනවා. ඒක නිසා ඔයාලා මොන හරි දෙයක් පාවිච්චි කරද්දිත් ඒ දේ ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. ඒක ඔයාගේ මූණට හරියනවද කියලා බලලා පාවිච්චි කරන්න. පස්වෙනි කාරණාව තමයි අපි මේකප් එකක් දාගෙන කොයි හරි ගිහිල්ලා ආවට පස්සේ සමහර අය කම්මැලි කමරත් එක්ක පස්සේ මේකප් එක රිමූව් කරනවා කියලා මේකප් එක එහෙමම තියාගෙන එක්කෝ නිදා ගන්නවා. එහෙම ඉන්නවා. එතකොට එහෙම වෙද්දී අපේ මූණේ තියෙන සිදුරු බ්ලොක් වෙනවා. බ්ලොක් වුණාට පස්සේ පිම්පල් ඒ වගේ දේවල් චූටි ගෙඩි එහෙම එන්න බලනවා මූණේ. ඒකින්ද කවදාවත් ඒ වගේ දේවලුත් කරන්න එපා. ඔයාට මේ වගේ තවත් දේවල් දැනගන්න මගේ account එක follow කරලා තියාගන්න.